පාටද එහෙම එකක් මහානායක හඳුරු කිව්වේ නෑ. මතවාදේ පිළිගන්නවා කියලා කිව්වා. ඒක තමයි අපි දැන් මේ හොයන්නේ. මොකක්ද මේ මතවාදී කියන්නේ? හොරකම් කරන්න දෙනවා, හොරකම් කරනවට, මංකොල්ල කරනවට, අනිත් පුජ්‍යලයන්ට නිගරු කරලා කතා කරනවට, ඒවට සාමාන්‍යයෙන් අපි කියනවා කෙනෙකුට කතා කරනකොට ආදරෙන් කරුණාවෙන් කතා කරන තමයි මේ මිනිස්සු අපට ආදරෙන් කරුණාවෙන් කතා කරන්නේ. භික්ෂුවකට අදාළ නැහැ අරුමු මහා අශීලාචාර විදිහට කතා කරන්න භික්ෂුවට මේ හැකියාවක් ඇත්තේ නැහැ. අනිත් ප්‍රශ්නේ තමයි දැන් පොදුබල සංවිධානය ඇති කර ඇත්ත වශයෙන්ම අපි සතුටු වෙනා මොකද මේ බෞද්ධයා නගා සිටවන්න බෞද්ධයාගේ ආර්ථිකය නගා සිටවන්න ශාසනයේ දියුණුවට පොදුබල බලය පෙන්වන්න එහෙම නැත්නම් අමාත්‍යාංශ රීලා මෙදිත් එක්ක කුටි කියලා ගන්න අනිත් කඩවලට කඩාපනින්න ඒක මොන බුද්ධාගමද ඔය ඡන්දේ ඉල්ලන්න එහෙම බෑ. එහෙම බෑ. අපි කාලය බැලුවා මේ බොදු බලයේ බෞද්ධයට මොනවද කරපුද? හෙළුරු මේ වගේ තමයි. මොනවද හෙළුරු මේ කරේ? වාහන ගත්තා, කොළමින් ඉඳන් ගත්තා, ගෙවල් හැදුවා, පන්සල් හැදුවා ඉන්නවනේ. ඔයිට වැඩි මොනවද කරලා තියෙන්නේ? අවංකව කියන්නේ. ඒ වෙන්න පුළුවන්. ඔබතුමා ඇහුවා මේ ඇයි අපි මේ වෙලාවේ කතා කරේ ඇත්ත වශයෙන්ම අපිට කතා කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මීට ඉස්සෙල්ලා මේ මහානායක හඳුරු ආශිර්වාද කරේ නැහැ කියන වගේ ඔය වගේ මේ එහි යුනේ නැහැ. ඒ වෙලාවේ එහි වුණා නම් අපටත් තිබුණා ඒ වෙලාවෙත් මේ වෙලාවේ එහි වෙලා තියෙනවා. එහි වෙච්ච නිසා තමයි අපි යන්නේ ඇයි මේ හොරේකට තක්කඩියෙකුට මේ පරාජිකා වෙච්ච කෙනෙකුට මේ කාන්තාව තුන් හතනේ කසාද බැඳපු කෙනෙකුට මේ වගේ මතවාදය පිළිගන්නවා කියලා කියන්න පුළුවන්ද? දැන් භික්ෂුවකට තියෙන යම් රාමුවක් ඒ රාමුව ඇතුලේ ඉන්නවනම් තමයි භික්ෂුවල මහා සංඝයා වහන්සේලා වශයෙන් මහානායක හඳුරලා වශයෙන් ආශිර්වාද කරන්න ඕනේ. දැන් මේ වගේ කියන්න ගියොත් එහෙම මේ භික්ෂු සමාජ ඉදිරියේ අපේ භික්ෂු සමාජය හදන්න බැරි වෙලා යනවා. ඇත්ත වශයෙන්ම ඒ අයගේ එකට එකතු වෙලා ඉන්න ඒක භික්ෂුවක්වත් අපේ භික්ෂුවක් කියලා පිළිගන්න මට්ටමකට හැකියාවක් ඇත්තේ නැහැ. පුදුම මල් බඹරු වගේ තමයි හැසිරෙන්නේ. මම එදා දැක්ක මට වෙච්ච සිද්ධිය වෙලාවේ අවුරුදු 10 12 මේ පිරුවන් වලින් අරගෙන ඇවිල්ලා වාහන 7-8කින් සෙනග ගෙනල්ලා. මොකද මිනිස්සු එකතු වෙන්නේ බොරු වලට. ගෙනල්ලා මිනිස්සු පෙන්නලා ඉවරලා බෝඩ් ගහලා ඉවරලා ඊට පස්සේ කොලයක් පිටිපස්සෙන් අල්ලනවා මාධ්‍ය කැමරාවෙන් පිටිපස්සේ මේ කොලේ බලාගෙන කියන්න කියලා. ඉතින් අර ඕන කෙනෙක් මාළට හොඳට මතකයි ජනතා විමුක්ති පෙරමුණේ කැරලි කාලේ. උසවන දුන්නේ අඩිය මේ ධනෙන් උඩට මලමිනියවත්. ඉතින් ඒ වෙලාවේ කොල කෑල්ලට කඩසාපු ආපු රට ගිනිසියපු යුගයක් තිබුණා. ඒ වෙලාවේ ඕන කෙනෙක් බය වුණා. ඒ වෙලාවේ මගේ ගාවිට මුල මම දෙන්නත් ඇත්ත වශයෙන්ම මරණවයි කියලා පිස්තෝලයක් අර පැත්තෙන් කනගාවට අල්ලගෙන ඉන්නකොට බය වෙන ප්‍රකාශයක් කරන්න බැරි නෑ. ඉතින් ඒ වගේ වටපිටාවකදී මහානායක හාමුදුරුවෝ ඔය සංඝ සභාවල එකක්වත් කිව්වේ නෑ මේ කරන පාප කර්ම වැඩ නවත්තන්න. මේවා මහා අදුරුදර්ශී වැඩ, මේවා නරක වැඩ. භික්ෂු සමාජය මේවා දෙන්න එපා මේ ගිහි සමාජයෙන් මේ දේවල් කියලා කවුරුත් කිව්වේ නෑ. දැන් කතිකාවතක් ඇවිල්ලා තියෙනවා. මොකද ඥානසාරගේ ප්‍රකාශය ඒගොල්ලෝ පිළිගන්නවා. ඒක මොකද්ද මේ පිළිගන්න ප්‍රකාශය? මෙයා මොකද්ද දෙන ආදර්ශය සමාජයට? ඔය බොදු බල සේනාව හෝ අනිත් ඔය මේ මූලධර්මවාදී සංවිධාන බෞද්ධ හෝ වේවා, ක්‍රිස්තියානි හෝ වේවා, මුස්ලිම් හෝ වේවා තියෙන මූලධර්ම සංවිධාන ගිහිලා ඒ අයගේ පාර්ශවයට කරපු දෙයක් කියලා බලන්න. වැඩි ඕනේ ක්‍රිස්තියානි අය ගිහිලා ගම්මාන ගිහිලා බෞද්ධයෝ මේ බඳව ගන්නවා. යන්නකෝ ජායලට කොච්චර ඉන්නවද ඒගොල්ලෝගේ බැරි අය? යනකො මග්ගොනට ඕනතරම් ඉන්නවා. ඒ නිසා ඒ අය නිතර බලන්නේ අර තමන්ගේ බොරුවට පුම්බා පෙන්නන යම් දෙයක් පෙන්නලා මේ සංහිදියාව කියන ව්‍යාපෘති මේ සංහිදියාව කියන රටේ ඒකාග්‍රතාවයේ ඇතුව හැම කෙනා එක්කම නිහඬතාවයෙන් ඉන්නේ බින්ද දමන්න මොකක් හරි ක්‍රමවේදයක් තමයි ඒ හදන්න දන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මහානායක ආම්දුරන්ටත් ඒ වගේම සංඝ සභාවටත් යටිපැත්තේ කවුරු හෝ කෙනෙක් අපි කවුද කියලා දන්නේ ඉන්නව යටිපැත්තෙන් ලියා දීලා තියෙනවා මේක ඔබ වහන්සේලා කරන්න. ඒගොල්ලන්ට කරන්න පුළුවන් මේ බම්බුවක් නැහැ. ඒ සංඝ සභාවට සංඝාඥාවක් දානවලු මේ 10 දෙනාට පුළුවන් සංඝාඥාවක් ගේන්න. මේ 10 දෙනා පත් වෙලා තින්නේ කොහමද? මේ නායකාන්තර පෙන්වුවා මේ කඩදාසියක්. මෙන්න මේව තමයි මේගොල්ලෝ මේ පත් කරගෙන තින්නේ. පන්සල් 19ක් තියෙනවා අස්කිරි විහාරෙට. අස්කිරි විහාරේ පන්සල් 19ක් තියෙනකොට
මේ 19 පන්සල් පහක් කොහොමද සංඝ සභාව නියෝජනය කරන්නේ? සමස්ත අස්ගිරි පාර්ශ්වයේ තියෙන විහාරස්ථාන ලංකාවේ දස දිසාවේ තියෙනවා. මේ දස දිසාවෙම ඕනේ එහෙනම් මේ හැම දෙනාගෙන්ම අනුමැතිය අරගෙන ඕනේ මේ කතාව කරන්න. ඒ හැම දෙනාම මේ මතවාදයේ කියන කතාවට විරුද්ධයි. මේ අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝ සභාව කරන මේ පාප කර්මයට ඒගොල්ලන් අත තියන්නේ නැහැ. මේක ඉල්ලාස් කරගන්න කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒ නිසා අපිත් ඉල්ලීමක් කරන්නේ ගෞරවයෙන් යුක්තව මේ ප්‍රකාශය ඉල්ලාස් කරගෙන සංහිඳියා වැඩ පිළිවෙලට ඒ සංඝ සභාව ආශිර්වාද දීලා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කියන හැමෝට අපේ ඇඟිලි පහ වගේ එකට ඉඳගෙන කටයුතු කරන්න මේ රටේ වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරන්න කියලායි අපි ඒ සංඝ සභාවට කියන්නේ. අනිකුත් සංඝ සභාවටත් ඒ ටිකයි කියන්නේ. දැන් ඔය මේ ඔබතුමා අහපු ප්‍රශ්නේ තියෙනවානේ. දැන් අපි කාලය බැලුවා මොකද්ද මේ රටේ බෞද්ධය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් බෞද්ධයන්ගේ උන්නතිය සඳහා පොදුබල කියන එක කළේ. කියන්නකො එක. ඇප්ලිකේෂන් එකට අය කිරීම කීයද? 25000යි. ඇප්ලිකේෂන් එකට අය කිරීම 25000යි. අපේ හාමුදුරනේ කියලා පටන් ගන්න තියෙන්නේ. එතනින් මොකක්ද ඒගොල්ලෝ කියලා තින්නේ? ගහපල්ලා, මරපල්ලා, කපපල්ලා, කොටපල්ලා. මේක ඇප්ලිකේෂන් එකේ තියෙන්නේ. අරගෙන බලන්න ඇප්ලිකේෂන් එක. 25000ක් දෙන්නේ මොකටද? අන් මිනිස්සු කපන්න, කොටන්න, මරන්න බුදුහාමුදුර මේකට කිව්වේ. බුදුහාමුදුර දමදින ලංකාවට වැඩම කරේ අවස්ථා කීපයක මේකට නැහැ. මේවා සංහිඳියාව ඇති කරන්න. ඒ හින්දා මේ බුදුමගට අනිත් අයත් එන්න කියලා ආරාධනා කරමින් ඒ සංඝ සභාව විසින් නිකුත් කරපු ඒ කොළ නිවේදනය රතු නිවේදනයක් ඉන්න ඉස්සෙල්ලා ඉවත් කරගන්න කියන එකයි අපිට කියන්න තියෙන්නේ.